සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කාලයකට පස්සේ අරන් ආවා. මේක මගේ මතක සටහනක් විදිහට අරන් ආව වීඩියෝ එකක්. මේ අපි බබාලගේ අවුරුදු 5ට අඩු ඒ කියන්නේ බර කිරණ අවස්ථාවේ ගත චූටි මේ අවුරුදු උත්සවයක කොටසක්. ඉතින් මම මේක ගෙනාවේ කවදා හරි දවසක මගේ බබා වගේම මේ ඉන්න චූටි බබාලා ටික ලොකු වුණාම එයාලගේ අම්මලාට ලොකු වුණාම බලන්න පුළුවන් මෙයාලා මේ අවුරුදු 3ක් වෙනි චූටි කාලෙදී කරපු කියපු දේවල්. ඉතින් ලොකු අවුරුදු උත්සවයක් නෙවෙයි. එයාලට තරගයක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති චූටි වයසක්නේ. ඉතින් එයාලට කියලා දුන්නාම ඒ දන්න විදිහට කරන චූටි අවුරුදු උත්සවයක්. ඉතින් අපිට ඕන උනේ එයාලගේ චූටි හිත් සතුටු කරන්න. ඉතින් මේවට යන්න බෑ කියලා අඬනවා චූටි අය. සමහර අය ආසාවෙන් සෙල්ලම් කරනවා. මගේ බබා මේ සමහර ඒවට ගියෙත් නෑ. මොකද එයාලට අර තේරෙන්නේ නැති නිසා. එයාලා මොන්ටිසෝරි එහෙම ගියපු කාලෙක ඉතින් ඒ තරඟවලට සහභාගී වෙයි. ඉතින් අපේ අම්මලා විදිහට ඕනේ උනේ බබාලගේ මේ චූටි හිත් සතුටු කරන්න. ඒ වගේම තරගයකට වඩා මේ දේවල් වලට සහභාගී කරලා දිනන එකටත් වඩා සහභාගී කරන එක තමයි ඉතින් ඕනේ උනේ. ඉතින් අවසානෙට මේ වගේ හැමෝටම ඉතින් පුංචි තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග දැක්කම එයාලගේ හිත ගොඩක් සතුටු වුණා. ඉතින් ඔයාලත් ඔයාලගේ බබාලා මොන්ටිසෝරියේ හරි මේ වගේ බර කිරණ තැන හරි චූටි අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න ඇති. එයාලා ඒ සතුටු විදිය දිහා බලලා ඔයාලත් සතුටු වෙන්න ඇති. අපි ඉතින් ළමයි අපේ 10 දෙනෙක් විතර තමයි ඉතින් අපේ ගමේ මේ ඉන්නේ මේ ටිකේ බර කිරන්න. මේ බලන්නකො මගේ බබා තරගයක් කියන්න දන්නෙත් නැහැ. ඉතින් එයා දන්න විදිහට වතුර බෝතලයට වතුර පුරවන්න කිව්වහම පිරෙව්වා. ඉතින් දිනන්නම ඕනේ නැහැ. එයාලා ඉතින් මේ සතුටු වෙන එකම අපේ හිතටත් ලොකු සතුටක්. ඉතින් බබාලට වගේම අපි අම්මලාටත් පුංචි තරගයක් සංවිධානය කරා. මේකෙන් ඉතින් තිනුයි බබේගේ අත්තම කෙනෙක්. මේ රෝස පාට කලර් එක රෝස පාට ඇඳන් ඉන්න ඇන්ටි තමයි ඉතින් දිනුවේ. ඔහොම තමයි ඉතින් එදා දවසේ ගත වුණේ. මේ දේවල් ඉවර වුණාට පස්සේ බබාලට පුංචි කෑම වේලකුත් දීලා මේක ඉතින් ඉවර වුණා. ඔහොම තමයි ඉතින් අපේ මිඩ්වයිෆ් මිස් එක්ක එකතු වෙලා අපි කරපු පුංචි අවුරුදු උත්සවය. ඉතින් ඔයාලත් මේ වගේ බබාලට පුංචි අවුරුදු උත්සවයක් සංවිධානය කරලා බලන්න. ඉතින් ආයිමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ ලස්සන දවසක්.